අපේ ආරම්භයේ ලංකාවේ ආරම්භය කොහොම අපිට දැන් කවුරුහරි මෙහි ගහනවා මේ ලංකාව කොච්චර තරම් රටක්ද? ඉතින් අහුවොත් මොකක්ද කියන්නේ අවුරුදු අපිට තියෙන අවුරුදුද කියලා? ඉතින් අපි රටේ වයස කියන්නේ අපි කාන්තා පාර්ශ්ව වයස කියනවා වගේ. වයස කීයද? 29යි. අයිඩි 42 නේ. අඩු කරලා කියන්නේ. ගෑනු කෙනෙක් වයස අඩු කරලා කෙනෙක් මොකක් හරි හේතුවක් තියෙනවා කියන්නේ මට තේරෙන්නේ මොන එක කරන්නේ රටේ වයස අඩු කරලා කියනවා කියලා. අපි පටන් ගන්න 2500 කතන්දරේ. ඒ කියන්නේ කවුරු ආපු තැනින් අපි මේක කියන්නේ. කවුරු ලංකාවට ආපු තැනින් ඉඳලා අපි ඉතිහාසය කියන්නේ විජය ආපු තැන. කියන්නේ විජයෙන් කලින් කවුද හිටියේ නැද්ද ලංකාවේ? කවුද හිටියේ විජයෙන් කලින්? ගාමිණී. ඒ සිනමා. අනේ විජය කුමාරයා ලංකාවට එනකොට ශිෂ්ටාචාරයක් තිබුණා. ඒකෙ හිටියා යක්කු රක්කු ඔබේ රක්කු කියන්නේ රාශු රක්කුස් කුස රකින්න යක්කඩ වැඩ කරන අය. ඒගොල්ලන් කරන අනිත් අයට කරන්න බැරි සුපිරි වැඩ නිසා අපි තාම වෙන කෙනෙක්ට කරන්න බැරි වැඩ කරන අය කියනවා මූණ යකින් කියලා. ඉතින් මේ යක්කු කියලා කියන්නේ තම පිළිස්සගත්ත එහෙම නැත්නම් අමනුෂ්‍ය කොටසක් කියන අදහසත් එක්ක අපේ පැරණි ශිෂ්ටාචාරය ඒකින් ගන්න පුළුවන් දේවල් අපිට අතහැරෙනවා. මෙන්න මේකට මතක් කරගෙන මේ ශිෂ්ටාචාරය ආපහු ගොඩ ගන්න නෙමෙයි. ඒකින් ගත යුතු දේවල් අර අනාගතයට යන්න අපේ තාත්තා ලයන රන්වලින් අපිට පෙන්වා දුන්නු පාර යමින් තමයි අපි මේ යක්කුල ප්‍රසංගය නිර්මාණය කළා දෙන්නේ. ප්‍රසංගේ ආරම්භක ගායනා කරන්න මම කැඳවනවා. මෙන්න ඔබ නොදකපු අපේ කණ්ඩායමේ ආපු ඉතුරු ටික. අමන්ද්‍යා එතකොට නළුන් සෙත් ඇතුළු පිරිස මෙන්න වේදිකාවට.